සුබ දවසක් වේවා හැමෝටම. තැඹිලි ගෙඩිය වීඩියෝ එක බැලුවද? සතුටු වුණාද? මොකද හිතුනේ? මචං ඒක බැලුවාම මට නම් හිතුනේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කාන්තාව ජීවිතේ ජීවත් වෙන්න මාර විදියට පොරබදන කාන්තාවක් වෙන්න ඕනේ. සමහර විට දරුවෝ ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොන්ට මුදල් ඉතුරු කර ගැනීම, එහෙම නැත්නම් මුදල් හොයා ගැනීම, ඔන්න ඔය වගේ නිවාසයක් හදා ගැනීම, නොයෙකුත් අපහසුතාවයන්ට ලක් වෙලා හිතින් දුක් විඳින කාන්තාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපේ රටේ කපිටි කාලකන්ණි 70ක් ඉන්නවා මචං මේ මිත්‍යාවන් වලින් අපේ අනිකුත් මිනිසුන්ගේ ඔලු පුරවන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. හැබැයි මේ මිත්‍යාවන් වලට රැවටෙනවා ඒ වගේ මිනිස්සු. මටත් හිතුනේ මේ කාන්තාව වෙන්නේ ඒ වගේ බොරු වලට රැවටිච්ච කාන්තාවක්. ඉතින් ඒ බොරු වලට රැවටිලා තමයි මෙවැනි දෙයකට යොමු වෙන්න ඇත්තේ කියලා. ඉතින් මම මචං උඹලගෙන් වැඳලා ඉල්ලන්නේ මේ වගේ වීඩියෝ නම් ෂෙයා කරන්න එපා. පුළුවන් නම් බ්ලොග් ගහලා එහෙම නැත්නම් රිපෝට් ගහලා මේ සමාජ මාධ්‍යෙන් නැති කළම දාන්න ඕනේ මචං මේ වගේ වීඩියෝ. ඒකට තවත් හේතුවක් තියෙනවා මචං. අපිට යන් ජෙනරේෂන් එකට ඉස්සෙල්ලා පරම්පරාව මේ සමාජ මාධ්‍ය හැසිරෙන්නේ කොයි ආකාරයේද, හසුරවන්නේ කොහොමද? ඉතින් මේ වගේ වෙන විපාක මොනවද? එහෙම නැත්නම් මේ වගේ වෙන හොඳ දේවල් මොනවද? මෙන්න මේ වගේ කිසිම දැනුමක් නැති පිරිසක් ඉන්න මචං. අන්න එවැනි එක්කෙනෙක් තමයි මේ කාන්තාව. ඉතින් මට හිතන විදිහට ඒ වගේ නැත්තම් අර වගේ වීඩියෝ කරනකොටවත් ඒ කාන්තාව අහන්න එපා මෙන්න මේ වගේ දෙයක් කරන්නේ ඇයි කියලා. හැබැයි එහෙම නැහැ මචං. ඒ කාන්තාව ගොඩාක් ජීවිතේ ජීවත් වෙන්න මාර විදියට පොරබදන කාන්තාවක් කියලා මට හොඳට තේරෙනවා. ඉතින් එයාගේ ඒ දේවල් සඵල කරගන්න වෙන්නේ නැති සමහර විට මේ වගේ දෙයකට මුහුණ දෙන්න ඇත්තේ, මේ වගේ දෙයක් කරන්න ඇත්තේ නොදැනුවත් කමින් වෙන්න ඇති. මචං උඹලා හිතහල්ලකෝ උඹලගේ සහෝදරියෙකුට ওই වගේ දෙයක් වුණා නම්, එහෙම නැත්නම් නොදැනුවත්ම උඹලට නොදැනුවත්ම උඹලගේ අම්මා තාත්තා කෙනෙකුට ওই වගේ දෙයක් වුණා නම් ඒ මිනිස්සුන්ගේ දරුවෝ කොහොමද පාරක බැහැලා යන්නේ? ඒ වගේම ඒ සහෝදරයෝ කොහොමද පාරක බැහැලා යන්නේ? ඥාති මිත්‍රාදී හිත මිත්‍රාදීන් කොහොමද පාරක බැහැලා යන්නේ? ඉතින් ඒ කාන්තාව මාරම අපහසුතාවයකට ලක් වෙලා ඉන්නවා ඇති මේ වෙනකොට. නොදැනුවත් කමෙන් හෝ මේ වගේ දෙයක්කට මුහුණ දීලා සමහර විට මම අර මුලින්ම කිව්වා වගේ මට නම් හිතෙන්නේ ඒ කාන්තාව අර ජීවිතේ ගොඩනගා ගන්න මාර ගේමක් දෙන ගමන් සමහර විට කියන්නේ නැති මෙන්න මේ වගේ පුද්ගලයෙකුට ගිහිල්ලා අපේ රටේ ඉන්නෝ එක එක ගුරුන්නාන්සලා කියලා බොරු කරන කාලකන්ණි කපිටි කට්ටඩියෝ ටිකක් ඉන්නවා. ඉතින් මේ වගේ එකෙක් වෙන්නේ නැති සමහර විට මෙන්න මේ දෙයකට යොමු කරගන්න ඇත්තේ. ඉතින් මේ කාන්තාව කියන්නේ නැති මෙන්න මේ වගේ දෙයක් මට තියෙනවා. ඉතින් ඒකට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? ඉතින් අපි දැකලා තියෙනවානේ මේ සමාජ මාධ්‍යෙම TikTok වලත් අපි දැකලා තියෙනවා මේ එක එක ගුරුන්නාන්සලා දේව රූප තියාගෙන මේ වගේ දේවල් කරන්න පුළුවන්. මේ වගේ පිට රටේ ඉන්න තමන්ගේ මිනිහා ගෙනල්ලා දෙන්න පුළුවන්, යාළු කරලා දෙන්න පුළුවන්, මුදල් ආක්‍රයක් ඔයාට ලබා ගන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. ඉතින් එන්නේ මේ වගේ නොයෙකුත් බොරු දාලා ඉවිල්ලා වීඩියෝ සකස් කරලා ඉවිල්ලා මෙන්න මේ වගේ දේවල් අපි සමාජ මාධ්‍ය ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ සමහර විට මේ කාලකන්ණි පරයා මේ කාන්තාවට බොරු කියලා ඉවිල්ලා මෙන්න මේ දේවල් වලට පොළඹව ගන්න ඇති. ඉතින් ඒකෙන් තමයි මේක වැරදි. ඒ කාන්තාව නොදැනුවත් කමෙන් වෙන්න ඕන කියලා ඒ වීඩියෝ එක දැක්ක ගමන් අපිට හිතෙනවා ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. කාලකන්ණි 70 ඒ මිනිසුන්ට පාරේ බැහැලා යන්න ඒගොල්ලොන්ගේ අර දුප්පත් කමින්, ඒගොල්ලොන්ගේ අහිංසක කමින් ප්‍රයෝජන ගන්න එපා. මේ සමාජ මාධ්‍යයෙන් කාලකන්ණි 70 මම නම් කියන්නේ මේ මෙන්න මුන්ට තමයි දෙන්න ඕන දඬුවම්. මුන්ට තමයි මරණ දඬුවම් දෙන්න ඕනේ මේ වගේ කාලකන්ණියන්ට. ඉතින් ආදරණීය මේ වීඩියෝ එක දැකලා නැත්නම් එහෙම නැත්නම් බලපු කෙනෙක් කවුරු හරි ඉන්නවනම් ඇත්තටම ෂෙයා කරන්නවත් මොකුත් එපා. පුළුවන් නම් බ්ලොග් ගහන්න, එහෙම නැත්නම් රිපෝට් එකක් ගහලා මේ සමාජ මාධ්‍යෙන් ඉවත් කළම දාන්න. සමහර විට ඒ කාන්තාවගේ දරුවෝ ඇති, එහෙම නැත්නම් ඒ කාන්තාවගේ සහෝදරයෝ ඇති, පවුලේ හිත මිත්‍රාදීන් නැති. ඉතින් ඒගොල්ලෝ පාරේ බැහැලා යන්න ඕනේ. දැන් මේ වෙනකොටත් ඒක සමාජ මාධ්‍ය ගොඩාක්ම පැතිරලා තියෙනවා. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ මෙන්න මේ වගේ දේවල් වෙන්න නොවි වග බලා ගන්න. එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ගැන ඔයගොල්ලෝගේ පවුලේ කවුරු හරි ඉන්නවා නම් මේ නොදැනුවත්කම මේ සම්බන්ධව දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි කියලා දෙන්න මේ සමාජ මාධ්‍ය කියන්නේ මේකයි, මෙන්න මේ වගේ දේවල් වෙන්නේ මෙහෙමයි කියලා ඔයගොල්ලෝගේ දැනුමෙන් පොඩ්ඩක් කියලා තියන්න. එතකොට ඒගොල්ලෝගේ ජීවිතේ ආරක්ෂා කරගනි මොන හරි විදිහකින්.
ඉතින් ජය වේවා හැමෝටම ඔබගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න.